මරණාසන්න වුණාට පස්සේ යන්තම් S2 ඇරලා බලනවා නම් ඕගොල්ලෝ කවදාවත් මුණුබුරා ගෙනල්ලා පෙන්වන්න එපා. මේ බලන්න තාත්තේ S2 ඇරලා බලන්නකෝ මේ බලන්න මේ අපේ පුතත් ඇවිල්ලා කෝ 100ට කතා කරන්න පුතේ කියලා ඒ 100ට කතා කරන්න පුළුවන් වෙලාවක නෙමෙයි මනුස්සෙ මේ මරණාසන්න වෙලා ඉන්නේ. කවදාවත් පින්වත්නි එයා ගොඩාක් දැන් අපි කියනවා නේද කෙනෙක් මරණාසන්න වෙනකොට කෝල් කරලා කියන්නේ තාත්තට අසාධ්‍යයි උඹත් වරින් වතුර ටිකක්වත් පොවලා යන්න කියලා කියනවා නේද? වතුර පොවන්න ඕන වෙලාවක් නෙමෙයි වතුර නම් මෙහි ඉන්න මිනිහෙකුට පොවන්න බැරියේ. පින්වත්නි ඕගොල්ලෝ ඒ කරන වැඩේ සම්පූර්ණ වැරදි. මරණාසන්න වුණාට පස්සේ නිමිත්තානුසාරීව හිත පවතින එක කෙලෙස් සහිත හිතක ස්වභාවය. නිමිත්තානුසාරීව හිත පැවතුනොත් නිමිත්තානුසාරීව හිත පැවතුනොත් පින්වත්නි අනිවාර්යයෙන්ම මේ නිමිත්තානුසාරීවමයි යාගේ විඥානෙ පිටන්නේ. ඕගොල්ලෝ හිතාගෙන ඉන්නේ එතනින් පස්සේ දානමාන දෙන්න නම් වැඩේ අතෑරලා දාන්න ඒක එච්චර වටින්නේ නැහැ. දානමානත් දෙන්න. මරුණාට පස්සේ දාන හිමක් දෙන්න. හැබැයි මේ මරණාසන්න මොහොතේ කරන උදව්ව හරි වටිනවා. උදව්වක් කියලා හිතාගෙන මුණුබුරොයි ඔක්කොම ගෙදරකට එක් කරගෙන එන්න එහෙම එපා. මොකද එයා S2 ඇරලා බලනකොට කෝ 100ට කතා කරන්න පුතේ කෝ 100 කියලා කතා කරන්න කියලා මෙහි වැඩ කරනකොට එයාගේ හිත වික්ෂිප්ත වෙනවමයි. මරණාසන්න මොහොතේ හිත වික්ෂිප්ත වුණොත් පින්වත්නි අමාරු වැටෙනවා. අමාරු වැටෙනවා. පින්වත්නි ඕනෑවට වඩා ටිකක් එයා අකමැති නම් ඇඟපතවත් අත දාන්න යන්න එපා. එහෙමවත් කරන්න යන්න එපා. මොකද ඕගොල්ලෝ දන්නේ මරණාසන්න මොහොතේ වෙන අවදානම කොහොමද කියලා.